හැමෝටම සුබ දවසක්. ඔන්න අද අපේ අලුත්ම චාරිකාව පටන් ගන්නයි යන්නේ. හැබැයි මේක වෙනද වගේ සාමාන්‍ය ගමනක් නෙවෙයි. අද අපි හෙට්ටිපොලේ ඉඳන් ශ්‍රීපාද පද්මය වන්දනා කරන්න යනවා. හැබැයි විශේෂත්වය තමයි අපි මේ පාර කරුණා කරන්නේ කවුරුත් යන නල්ලතන්නි පාරෙන් නෙවෙයි. කටුක වගේම හරිම සුන්දර සඳගල තැන්න පාරෙන්. ඉතින් අපි ගමන පටන් ගත්තේ උදේ පාන්දරමයි. හෙට්ටිපොලින් කුරුණෑගල බස් එකට ගොඩ වුණා. ඔයාලත් මේ පැත්තෙන් යනවා නම් මතක තියාගන්න උදේ 4:25ට තමයි මේ බස් එක තියෙන්නේ. ඒකෙන් කෙලින්ම කුරුණෑගලට ගිහින් එතනින් අපි ගියේ ලස්සන මහනුවර නගරයට. නුවරට යනකොට දලදා මාලිගාව වන්දනා කරන්න හිතුණත් වෙලාව මදි වෙන නිසා අපි ඒකේ එන ගමන් යන්න ඉතුරු කරලා ගෙදරින් හදාගෙන ආපු බත් එකක් කාලා කෙලින්ම හැටන් බස් එකක් හොයාගෙන දිව්වා. මතක තියාගන්න වොෂ්රූම් යනවා නම් නුවරින්ම යන්න. මොකද ඊළඟ ගමන ටිකක් දුරයි. හැටන් යනකම්ම ඉතින් වංගු ගැස්සි කඳු පල්ලම් පහු කරගෙන යන සුප්පිරි ගමනක්. හැටන් වලට බහැපු ගමන් අපිට හොඳටම බඩගිනි නිසා අපි හැමදාම කන සුපුරුදු කඩේ හිව්වා. මොකද සඳගල තැන්නෙන් යන්න කලින් හොඳට කාලා ඉන්න එපයි. හැබැයි වැඩේ කියන්නේ අපි ටිකක් කලින් ආපු නිසාද මන්දා එදා ඒ කඩේ වහලා. ඉතින් වෙලාව නාස්ති නොකර වෙන තැනකින් කෑමක් දාගෙන අපි ඉක්මනටම මස්කෙලිය බස් එක හොයාගෙන ගියා. සාමාන්‍යයෙන් නල්ලතන්නි යන අයට හැටන් වලින් කෙලින්ම බස් තියෙනවා. නමුත් අපි සඳගල තැන්නෙන් යන නිසා මස්කෙලිය බස් එකකට තමයි ගොඩ වුනේ. නැත්තම් නල්ලතන්නි බස් එකේ ගිහිල්ලත් යන්න පුළුවන්. හැබැයි සෙනග සහ බස් තියෙන වෙලාවල් ෂුවර් නැති නිසා අපි මස්කෙලිය බස් එකේම යන්න තීරණය කළා. මස්කෙලියෙන් බැහැලා ඊළඟට අපේ ගමනාන්තයේ උනේ රජමාලිය බස් එක. අම්මෝ එතන නම් පැයකට වඩා බස් එක ඇතුළට වෙලා කට්ට කන්න වුණා බස් එක අද්දනකම්. කොහොම හරි ඔන්න ඒ බස් එකත් ඇද්දුවා. ඊට පස්සේ අපි ආවේ රජමාලේට. මෙතනදි තමයි හොඳම වැඩේ උනේ. නන්නාදුනන පළාතක හරියට කරකවලා තෑරියා වගේ ඉන්නකොට බස් එකේ කොන්දොස්තර අයියා අපිට කිව්වා මල්ලි අර පේන ගේ ළඟින් බහින්න බැහැලා ඔය පිටිපස්සේ තියෙන පාර දිගේ කෙලින්ම යන්න කියලා. අපිත් ඉතින් කියපු විදිහටම බැහැලා පාර දිගේ ඉස්සරහටම පිය නැග්ගා. පොඩි වෙලපදලුත් එක්ක පියනවා සඳගල තැන්න පාරෙන් මේ පාර සිරිපාදට. කියවිල්ල තමයි දිගටම අහන්න වෙන්නේ. මේ කියවිල්ලට මොකක් හරි බෙහෙතක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්නකෝ. මම ටිකකින් එන්නම්. දැනට ඔයා මේ මනියා කියවන එක අහන්න. කවුසල්ලේ කාපු ගමන් යන එක තමයි චුට්ටක් අවුල්. අර යක්කෝ හොන් ගන්න. ඇයිතින් පේනවා මවුසකලේ ජලාශය. තුම්මන් හන්දියක් තියෙනවා. අර නිකන් පල්ලෙහාට යනවා වගේද යට යන්නේ. මෙහෙට පාර දන්නෙත් නෑ. යනවා. ගිහින් බලන්න. රාජමාලේ පටේම දේවත්වයක් තියෙන්නේ. මොකද්ද මේක මරේ තියෙවත්තනේ. සඳගලේ තන්නේ මේ අවස්ථාවේදී අපි සෑහෙන දුර පයින් යන්නේ. කොන්ක්‍රීට් පාර දිගේ. මාර ලස්සනයි නේද? සීත සිරිපා සිගර වඳින්නට පටලස යන ගමන් ඔයාලට මස්කෙලියේ පුංචි ඉතිහාස කතාවක් කියන්නම්කෝ. 1850 ගණන් වල බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ මස්කෙලිය නල්ලතන්නිය අවට තිබුණු ඝන කැලෑ එලිපෙහෙලි කරලා මුලින්ම වගා කළේ කෝපි. හැබැයි 1870 දශකයේදී ලංකාව පුරාම පැතිරිලා ගිය කෝපි මලකඩ රෝගය නිසා මුළු කෝපි වගාවම එක රැයින් වගේ විනාශ වෙලා ගියා. ඉන් පස්සේ බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් විකල්පයක් විදිහට තමයි තේ වගාව පටන් ගත්තේ. මස්කෙලිය පැත්තේ තියෙන අධික වර්ෂාපතනයයි සුපිරි සීතල දේශගුණයයි ලෝකයේ උසස්ම තත්වයේ තේ වගාවකට කියාපු බඩු කියලා උන් හඳුනාගත්තා. අන්න ඒ නිසයි අදටත් මේ පරිසරය මේ තරම් ලස්සන තේ යායවල් වලින් පිරීලා තියෙන්නේ. හොඳ වැස්සක් තියෙනවා. වැස්සකට අහු වෙලා ඉන්නේ. දැන් මෙන්න මේ පාරේ යනවා. මෙන්න මේ පාරේ යනවා. මෙන්න විදිහට ගියාම ටිකක් රැස්. වෙනදා හැටන් වලින් ඇති ටූබ් ගාලා උඩ. අද ටිකක් රැස් කිසම. ආදදී කරගෙන එනවා. අන්න ඈත දේවාලේ පේනවා. අපි දැන් දේවාලේ පාස් කරගෙන යන්න යනවා. සීතලේ ඉඳ බැලුවා මේ වැස්සක් පටන් ගන්නවා. මේ දඹසූරන වැස්සේ අපි සඳකල තැන්නින් ගමන යන්න යන්නේ. ගමනේ මේ පොළ දොඹ ගියා අපි දොඹ. මඟ පෙන්වයි සම ඔය මේ වං කකුලේ බාන්නේ වෙලා එනේ
බෑ. මෙන්න මේ වගේ ස්ථානයක් හම්බ වුණා බලමු. දැන් පොඩ්ඩක් බලන්න කියලා අතුලට කලින් පන්දුරු බැඳීමට අවසරයි. එවන අපි චුට්ටක් එතෙන්ට ගිහිල්ලා ඉන්න. ඔන්නම මේක ඇතුළට ටිකක් යනවා. හරි. ඇතුළට ගියා. අපි මේ යන පාර දෙපැත්තේ තියෙන තේවතු වලට පට්ට ඉතිහාසයක් තියෙන්නේ. ලංකාවේ ගොඩක් තේවතු වලට නම් දාලා තියෙන්නේ ඒවා මුලින්ම පටන් ගත්ත බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගේ. ඒ කියන්නේ සුද්දන්ගේ නම් වලින්. අන්න ඒ වගේ තමයි මේ මරේවත්ත කියන නමත් හැදිලා තියෙන්නේ. 19 වෙනි සියවසේ අගභාගයේදී මේ පැත්තේ වතු පාලනය කරපු මරේ කියන බ්‍රිතාන්‍ය ජාතිකයාගේ වාසගමෙන් තමයි මේකට ඒ නම ලැබිලා තියෙන්නේ. එයා තමයි එදා මේ ඝන කැලෑවල් ඉලිපිහිලි කරලා ක්‍රමවත් තේවතු යායක් බවට පත් කරන්න මූලිකත්වය අරන් වැඩ කරලා තියෙන්නේ. බලන්න ඉතින් එදා සුද්දෝ දාපු නම් තමයි අපි අදටත් මේ පාවිච්චි කරන්නේ. අපි යනවා ලස්සන තේදළු බලලා සඳකල දැන්නේ යන්දාව ගමේ. දැන් ගොඩක්ම ගියා අපි පයින්. ඒ මැදට හුලං ගහනවා. අයියෝ කුඩේ අනිත් පැත්ත ගහයිද කියන එක ප්‍රශ්නේ තියෙනවා. අපි ගමකට සේන්දුනාව කියනවා දැන්. කොහොමද බස් කාර්යය අපි දාලා ඉල්ලද මම තමයි කොහොම හරි දැන් යනවා. අන්න බෝඩ් එකක් ගහලා දෙනවා කද්දන්න. මුළු සිරිපා බිමට සාදු සාදු හොඳ වතුර වෙන්නේ. මම හිතන්නේ හොඳ වතුර පන්සල් පුරෝගම්මනේ. ඔයාලා දන්නවද මේ ගමට රජමාලය කියන නම ලැබිලා තියෙන්නේ කොහොමද කියලා? මම මේක හොයාගත්තේ අන්තර්ජාලෙන්. ඉතින් මම හොයාගත්ත විස්තරේ ඔයාලට කියන්නම්. හැබැයි මගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට විවෘතයි. ඔන්න අහගන්නකෝ එහෙනම් මේ රජමාලේ නම හැදුන විදිහ. අපි ඉතිහාසයේ දිගේ තවත් ටිකක් ඈතට ගියොත් පළමුවන විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වගේ අපේ රට පාලනය කරපු ශ්‍රේෂ්ඨ මහරජවරු සිරිපා වන්දනාවේ යන්න පාවිච්චි කරපු රජමාවත් වැටිලා තිබුණෙත් මෙන්න මේ සීතල කඳුකරය හරහාමයි. අපි පැරණි සිංහල ජනකවියේ වගේම ගැමි ව්‍යවහාරයේදී සිරිපා කන්දටයි ඒ අවට කඳුකර අඩවියටයි ආදරයට කිව්වේ මලේ කියලා. ඉතින් ඒ මහා රජවරුන්ගේ පයට පෑගුණු රජවරුන්ගේ අනසක පැවතුණු මේ රජුගේ මලල අඩවිය තමයි කාලයත් එක්ක ජනවහරට එකතු වෙලා අද අපි මේ කියන රාජමාලේ නැත්තම් රජමාලේ බවට පත් උනේ. ඒකෙන්ද හොම ලස්සන මල් ගහක් නෑකද? ඒ වගේ පාර දෙකක්ම තිබ්බා. කොහොම ආව පාරේ ඊට පස්සේ හොම දැන් යනවා. දේවාල ගාමින් කෙලින්ම එද්දී අපි වමට දාලා ආවේ. දැන් ඔහොම යනවා කියන්නේ යනවා දැන් යනවා. අපිම තේවත් බල බල යන්න තමයි තියෙන්නේ. ඇත්තට කඳුක් තියෙනවා කන්දක් බල බල යන්න තමයි තියෙන්නේ. එන්න මෙතනින් පහළට පාරක් තියෙනවා උඩට පාරක් තියෙනවා. හොඳ වැඩේ කියන්නේ ඉමර්ජන්සි ඔන්ලි ගෝල්. හරිද? අපි ඒ වුණාට උඩ පාරේ යන්න බලන්න යන්නේ දැන්. ඕන එකක් වෙන්න උඩ පාරෙන් යනවා. ගත්තා ගියා. මෙන්න මේ වගේ සොඳුරු වැස්සක යද්දි තියෙන ගතියක් ඉතින් ආයි කියලා වැඩක් නැහැ. මඩ කකුල් වලට විදික්කෙදි තිරි ගාලා ඒ සුපිරි පරි ඉතිරි. මට කුඩේ ගහගත්ත පිටකොන්ද ඊට පස්සේ ගත්ත ෆෝන් එක කැමරාව වීඩියෝ කරගෙන යන්නයි තමයි තියෙන්නේ. ඔන්නම යනවා. හැබැයි කුඩේ වෙනද නම් මං ගැට ගහ ගන්න අපිට කොන්ද අද කුඩේ ගැට ගහ ගන්න බෑ. එහෙම යනවා ඉතින්. කස්රුත්තා. ඔන්න එතකොට අපි ආරම්භයට ආවා. ඈතින් තේදළු කඩන කට්ටියක් ඉන්නවා. සුමල සමන්දේ පිටයි කියලා අපි පටන් ගන්නටයි යන්නේ.
පොඩි අතු කෑල්ලක් එල්ලන්න දෙන්නේ. මෙතන තියෙන පොඩි කොලත්තක් කලනවා. ඔය ඉස්සරෙන් කඩලා ගන්න. සමනල රක්ෂිතේට දැන් ඇක්චුලෙන්ට යන්නේ සුමන සමන්දේ පීටයි කියලා. ඔන්න අපි ගමන ආරම්භ කරන්නයි යන්නේ. කොහොමද කට්ටියට මනියාගේ කියවිල්ල අහලම එපා වෙලා ඉන්නේ. ඒකින්ද මම සැරෙන්න ඔන්න අපි දැන් මේ සමනල අඩවියට ඇතුළු වෙන්නයි යන්නේ. මෙතනින් එහාට ආරම්භ වෙන්නේ ලංකාවේ තියෙන අතිශය සංවේදීම වගේම අගනාම වැසි වනාන්තරයක් වෙන සමනල රක්ෂිතය. මේ මායිමෙන් ඇතුළට එක අඩියක් තියෙද්දිම ඔයාට දැනෙන දේශගුණය පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අවුව වැටුණු තීවත්තේ තිබුණු රස්නය එකපාරටම නැති වෙලා යෝධ ගස්වලින් වැහුණු අඳුරු තෙතමනය පිරුණු හිරිගඩු පිපෙන සීතලක් ඇඟට දැනෙන්න ගන්නවා. ඇත්තටම ඒක පුදුම හැඟීමක්. මේ මනියා කෑගහන්නෙත් ඔය ලස්සන දැකලා තමා. මීහට ඉතින් ඊට වඩා දෙයක් කියන්න බෑ. මීහා දන්නේ ලස්සනයි කියන්න විතරයිනේ. හැබැයි ඉතින් ඇත්තටම කියනවනම් මටත් ඒ ටිකම තමා කියන්න වෙන්නේ. හැබැයි යන්න එපා, මම තව හොඳ කතාවක් කියන්නම්කෝ. ඔයාලා මේ ලස්සන බලන අතරතුර මම චුට්ටෙන් ඉන්නම් ඊළඟ කතාවත් හොයාගෙන. එතනින් තමා වතුර පාරකුත් වෙනවා. මේ පාරේ ඉතින් කරන්ට් එක නැහැ. පහසුකම් මුකුත්ම නැහැ. ඔයිලට් නැහැ, කරන්ට් එක නැහැ. යන පාරක් ටිකක් හොයාගන්න අමාරුයි. එහෙනම් ඉතින් යන්න තමයි තියෙන්නේ. සරෙන් සරේ තමයි වීඩියෝ කරන්න දෙන්න බැටරි ඉතුරු කරගන්න බෑ. පරිසර පද්ධති නම් පුදුම ලස්සනක් තියෙනවා. නේ. සම්පූර්ණ ලස්සන පරිසර පද්ධතියක් මැද යන්නේ. පොඩ්ඩක් මඩ තියෙනවා. මේ වැස්සත් එක තමයි මඩ ගතිය විශ්ලා තියෙන්නේ. ලස්සන සුළු පාරක් තියෙනවා. සම්පූර්ණ කැලේ මැදින් ලස්සන පාරක්. මෙහි ඉතින් එනවනම් මේ පාරවල වලින් එනවා shopping නුර. ඒ වගේ දේවල් අරන් එන්න එපා. අරන් ආවත් ඒව ආපහු ගෙනියන්න ඕනේ. මේක තමයි විශේෂයෙන්ම කියන්නේ. දැන් හැටන් පාරත් එක්ක බලද්දි මේ පාර ලස්සන සෑහෙන ලස්සනක් තියෙනවා මේ පාර. මොකද මිනිස්සු අඩුවෙන් යන හින්දා. වතුර බට ලයින් එක දුත් යනවා. ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා දන්නවද මේ සමනල රක්ෂිතයේ පහළ සීමාවන් නිවර්තන වැසි වනාන්තර උනාට කන්ද ඉහළට යන්න ඒවා මීදුමෙන් සහ වලාකුළු වලින් වැසුණු මොන්ටේන් හිවත් කඳුකර වනාන්තර බවට පත්වෙනවා. මෙහි තියෙන ගස් මිටි ඇඹරුණු ස්වභාවයක් ගන්නේ. ඒ වගේම ඒවාවේ කඳන් පාසි සහ උඩවැඩියා වර්ග වලින් මුළුමනින්ම වැහිලා තියෙන්නේ. තව දෙයක්, ලංකාවේ ප්‍රධානතම ගංගාවන් වෙන කැලණි, කළු සහ වලවේ කියන ගංගාවල ප්‍රධානම ආරම්භය සිදු වෙන්නෙත් මේ සමනල රක්ෂිතයේ ඇතුළෙන්මයි. කිසිම දෙයක් පේන්නේ නැහැ. හැටන් පාර වගේ නෙමෙයි. රත්න පාරෙන් ගියා, රත්න පාරේ තිබ්බා. shopping නුර සිලිගුර ඒ වගේ වුණා. පාට කැලිටන් තිබ්බනේ. මේ පාරේ දැනගන්න මොකුත්ම නැහැ. පේන්නේ. එහෙම පාටයක් ඇදුනහම පාටේ දාගෙන ඉන්න ගෙදර අරගෙන ඉන්න ඕනේ. මේ වගේ ලස්සන පරිසර පද්ධති විනාශ කරන්නේ නැතුව. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ. ඇයි මම හැමෝම දන්න මහවැලි ගඟ ගැන කිව්වේ නැත්තේ කියලා? අන්න ඒක තමයි ඊළඟ කතාව. මේකත් මම හොයාගත්තේ අන්තර්ජාලයෙන්. අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහලා තියෙන ජනප්‍රවාදයක් තියෙනවානේ. සිරිපා කන්ද මුදුනින් සිව් මහා ගංගා හතරම පටන් ගන්නවා කියලා. හැබැයි නූතන භූගෝලීය විද්‍යාත්මක සිතියම් වලට අනුව බැලුවොත් මහවැලි ගඟේ සැබෑ උපත තියෙන්නේ හෝටන් ටැන්නේ කිරිගල් පොත්ත කඳුපන්තිය පැත්තේ. එහෙනම් ඇයි අපි අදටත් මහවැලි ගඟ සිරිපා අඩවියටම සම්බන්ධ කරන්නේ? අන්න එතන තමයි සැබෑ රහස තියෙන්නේ.
හෝටන් ටැන්නින් පොඩියට පටන්ගන්න මහවැලි ගඟ ලංකාවී දිගම මහා ගංගාව බවට පත් කරන්න අවශ්‍ය කරන දැවන්ත වතුරකඳින් අතිවිශාල පංගුවක් සපයන්නේ මෙන්න මේ සමනල රක්ෂිතී උතුරු සහ නැගෙනහිර බෑවුම්වලින් ගලාගෙන යන හැටන් ඔය කොත්මලේ ඔය වගේ සීතල අතු ගංගාවන්. සරලවම කිව්වොත් සිරිපාඩවීමී මහා වැසිවනාන්තරයෙන් ලැබෙන දියදහරාවන් නැත්තං මහවැලි ගඟට මිච්චර විශාල පණක් ලැබෙන්නේ නැහැ. ඉතිං ඕක තමයි වර්තමාන කතාව. තවත් කතා තියෙනවා මේ යනාතරතුර කියන්න ඔහොම යන් එහෙනම්. තාම ලස්සන දියදහරාවක් ලැබෙනවා. යන්න අද තීසරයි. හරියට රත්නපුරා පාර රත්න පාර ආවගේ තම හැටන් පැත්ත නම් ඉතින් මෙහෙම ලස්සන නැහැ මිනිස්සුම කාලා. දැන් මෙන්න මේ වගේ ලස්සන පාරක් මැදින් තමයි දැන් යන්නේ මරේ වතු යාය මැදින් සඳගල දැන්න පාරේ අපි යන්නේ. වැස්සෙන්ද තමයි ගොඩක්ම මේ වතුර තියෙන්නේ. මේ පාරේ ගොඩක් වෙලාට වතුර නැහැ. අද වැස්සෙන්ද කූඩලි යාළුවෝ තනින් තන ඉන්නවා ඇටැක් කරනවා සම්පූර්ණයෙන්ම. ඒ වුණත් ගලව කරුණා කරන්න තමයි තියෙන සඳගල තැන්නේ. තව ඉස්සරහට ගිහින් බලමුකෝ. සම්පූර්ණ මේ හරිය මේ වගේ ගස් කඩාම වෙලා තියෙනවා. පාර අවහිර වෙලා තියෙනවා. අන්න ඉරනවා. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. මේ වැස්ස හින්දා තමයි ගොඩක්ම මෙහෙම වෙන්නේ ඉරිල්ල. මඩ සෙරෙප්පු වල. අන්නම යන්න ඕනේ. මේ මිනිස්සු ගියේ හින්දාමද බන්ද මේ ඔක්කොම හොදගෙන ගිහිල්ලා මුල් මතු වෙලා තියෙන්නේ. මේක කැලීමකින් යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන පාරක ලස්සන විදියට යන්න තියෙනවා. පඩි නෑ සම්පූර්ණම මේ විදියට තමයි තියෙන්නේ යන්න. පඩි විදියට මෙන්න මේ විදියට හැදිලා තමයි ඉතින් තියෙන්නේ ගස්වල මුල් වලින්. ඒව තමයි පඩි විදියට ගන්න. හොඳට ලැස්සලා පත බෑවෙන තැනුත් තියෙනවා. මේ හරියනේ කලින් පහ වුණා හොඳට පත බැවුන තැන් දෙක තුනම. ඒ කියන්නේ මේ වැස්සත් එක්ක යද්දි තමයි මේ ලස්සන ගස් සම්පූර්ණ පාසි බැඳිලා ඒ කියන්නේ මෙතන විතර තැන්නක් තියෙන්නේ. පාත්මයක් තියා මුකුත්ම පේන්නේ නැති පාටක් තියෙන්නේ. පාරවල් නම් ගොඩක් තියෙනවා අය. ඔන්න එහෙනම් අපි මේ මීදුම කපාගෙන සඳගල තැන්නට ආවා. මම ගිහින් හොයලා බලද්දි ඇයි මෙතනට සඳගල තැන්න කියන්නේ කියලා මට හම්බුනේ මරු විස්තරයක්. පෝය දවස්වලට සිරිපා කන්ද උඩින් පුරහඳ පායද්දි ඒ හඳේලිය කෙලින්ම වැටෙන්නේ මේ මුදුනේ තියෙන යෝධ ගල් තලාවන් මතටලු. ඉතින් මුළු ගල් තැන්නම හඳේලියෙන් රිදී පාටින් බැබලෙන නිසායි මේකට සඳගල තැන්න කියන අපූර්ව නම ලැබිලා තියෙන්නේ. අනික මෙතනට සිරිපාදයේ ම පැහැදිලිව බලාගන්න පුළුවන් කියනවා. හැබැයි ඉතින් මේ තද මීදුමයි වැහි වලාකුළුයි හින්දා අපිට මේ පාර නම් මෙතනට සිරිපාදය බලාගන්න ලැබුණේ නැහැ. මනියා කොහෙද යන්නේ? ඔය පැත්තට නෙවෙයි අනිත් පැත්තට යන්න ඕනේ. දැන් 4:10යි. ගස්වල ලස්සනට පාසි බැඳිලා. මේවා පාසි වෙන්න ඕනේ මං හිතන්නේ. සමහරට පාසි නොවෙන්න පුළුවන්. පාසි බලන්න ගිහින් තියෙනවනම් ඉතින් යටින් මොනවද කියලා ලියන්න ඔයාලා. කමෙන්ට් එකක් දාන්න.
මෙන්න මෙතන බෞද්ධ කොඩි දාලා තියෙනවා. හොඳ වෙලාවට හරි පාරදිගේ බෞද්ධ කොඩි ටික ගහලා තිබුණේ. නැත්තම් මුගේ පාසි බැලීම හින්දා අපි ඔක්කොම කොහේ යනවද මන්දා. බෞද්ධ කොඩි ටික තිබ්බ හින්දා හොඳට ගියා. අපි හිමීට අන්න අතන වතුර වලක් තියෙනවා. වතුර වල හරහා තමයි දැන් යන්නේ. ඔන්න ගල් ගැට දාලා තියෙන්නේ. කකුල් දෙකත් හොදගෙනම වතුර වලින් ගොඩ වෙනවා. යමු කොහෙනම්. දැන් සඳගල තැන්න පාස් කරලා අපි දිග්ගටම කරුණා කරන්න ගත්තා. පොඩ්ඩක් ඉන්න. ඔයි කැමරාව හොල්ලන්නේ නැතිව අල්ලන්න බැරිද බං? නෑ මේක ලොජ්ජරවස වෙලා නෑ. පැටර්න් පාර. කඩප්පුලි පාරක් කියලා තියෙන්නේ. නිසංසලයි හරිම දෙට ලස්සනයි ඇත්තරම පුදුම ලස්සනක් තියෙනවා. මරේ වට්ටේ අහයෙන් රාජමාලේ මඟ දිගේ සඳගල තැන්නේ දුම් සලු සිපගෙන මොකද සීත සිරිපා සිගර වඳින් நல்ல தண்ணி பாருங்க ටික වෙලාවක ඔන්න බලන්නකෝ ඉතින් වැඩේ. මේ මනියා මරු වැඩ කරන්නේ. වීඩියෝ කරනවා කියලා මූ වීඩියෝ එක ඔන් කරලම නෑනේ. ඒ මදිවට බැටරිත් බැහැලා. අපි කොහොමෙන් කොහොම හරි සඳගල තැන්න පාරෙන් ඇවිල්ලා හැටන් පාරට සෙට් වුණා. අන්න ඒ පාරේ ටික දුරක් යද්දි තමා මෙයා දන්නේ වීඩියෝ එක ඔන් වෙලා නෑ කියලා. හැබැයි ඒක නෙමෙයි හොඳම වැඩේ. මේ මනියා එන ගමන් මහා ලොකුවට කියාවා මාළඟ පවර් බෑන්ක් එකක් තියෙනවා වීඩියෝ කරන එක නැවතෙන්නේ නෑ කියලා. හරියටම කිව්වා කතාව. වීඩියෝ කරන එක නැවතෙන්නම පවර් බෑන්ක් එක ගෙනල්ලා. හැබැයි මිනිහා ගෙදර තමා කේබල් එක අමතක කරලා ඇවිත් තියෙන්නේ. ඉතින් කේබල් එක නැතුව මොන පවර් බෑන්ක්ද? ඒ නිසා ඉතින් මෙතනින් එහාට වීඩියෝ කෑලි නෑ යාළුවනේ. අපි එහෙනම් වෙන දවසක ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එකකින් පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් දැනුමක් ලැබුණා නම් subscribe පාරක් දාලා ඊළඟ එකේනකම් බලන් ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් මම මේ මනියා එක්ක තරන් බලන්න ගිය සුපිරිම විස්තරයක් අරන් එන්නම්. ඔකට එන පාර අපිට පේනවා. ඉතින් කිව්වා කතා වහගෙන කරුණා කරන්න. දෙයක් පේන්නේ. හොඳේ කියන්නේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩාන්ස් ස්ටාර් කරනවා.